ඉදිරි අවුරුදු 10 තුළ අපේ රටේ ජනතාවට හැදෙන ප්‍රධාන ලෙඩ 10න් 4ක්ම මානසික රෝග බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ඒ මහා ව්‍යසනය ගැනයි හෙටරට විශේෂාංගයෙන් අද අපි ඔබට කියන්නේ. අද වන විට ලෝකේ පුරාම මානසික රෝගීන් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ අතරින් ලංකාවේ අපිට වැඩියෙන්ම හැදෙන්න පුළුවන් ප්‍රබල මානසික ලෙඩ 4ක් හඳුනාගෙන තිබෙනවා. ඒ තමයි විෂාදය, පින්නෝන්වාදය, ඩිමෙන්ෂියාව සහ පීඩන තත්ත්වයන් නිසා හැදෙන රෝග. මානසික රෝගවලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන්ගේ ජානමය හේතු. එයාගේ පවුලේ අයට මානසික රෝගයක් තිබුණා නම් ඔහුට මානසික රෝගයක් හැදීමේ තියෙන හැකියාව වැඩි. අනිත් එක තමයි ඕනම පුද්ගලයෙක්ට මුහුණ දෙන්න තියෙන පීඩාකාරී පරිසරය. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයේ විදිය. අපි ඉස්සර දැක්කපු විදිහේ මානසික රෝග තත්ත්වවලට වඩා ව්‍යාකූල තත්ත්වයෙන් කොම්ප්ලෙක්ස් තත්ත්වවලින් මානසික රෝග හැදෙන්නේ ප්‍රවණතාවයක් තියෙනවා. මනෝවෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට නව යෝන්වේ ඉන්න දරුවන්ට, තරුණ තරුණියන්ට, අවුරුදු 45ට වැඩි කාන්තාවන්ට, ඒ වගේම අවුරුදු 60ට වැඩි අයට මානසික රෝග හැදෙන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම ගැබිණි මව්වරුන් දරු ප්‍රසූතියෙන් පසුව මානසික රෝගවලට ගොදුරු වීමේ වැඩි අවධානමක් තිබෙනවා. මානසික ආබාධයන්ට ලක් වූ අයට මෙන්න මේ විදිහට සංගීතයනුත් ප්‍රතිකාර කරනවා. ඔබ ළඟ ඉන්න කාට හරි මානසික ආබාධයක් තියෙනවා නම් ඒක අඳුනගන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ ළඟ ඉන්න කෙනෙකුට වෙනදට වඩා අධික ලෙස කේන්ති යනවද කියලා. ඒ වගේම වෙනදට වඩා ඒ අය අධික ලෙස දුක් වෙනවද කියලා. අධික ලෙස දුක් වෙනවා වගේම ඊටමත් කෙටි කාලයක් තුල අධික ලෙස සතුටු වෙන එකත් මානසික රෝගයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් රටක යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න ජනගහනයෙන් 50,000කට එක විශේෂඥ මනෝවෛද්‍යවරයා බැගින් ඉන්න ඕනේ. එහෙම බැලුවොත් අපේ රටේ අඩුම ගානේ විශේෂඥ ඒත් දැනට ඉන්නේ 56 දෙනයි. මානසික රෝග තිබ්බ ඒගොල්ලොන්වත් මානසික රෝග ශේෂ්ත්‍රයටත් සැලකීම අඩුයි. අන්නේ සැලකීම මීට වඩා වැඩි කරන්න ඕනේ. ඒක තමයි ඉතාමත් රෝගවලින් ජනතාව බේරා ගැනීමේ ප්‍රධාන වගකීම පැමිණලා තියෙන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ හින්දා සෞඛ්‍ය බලධාරීන් මේ මහා ව්‍යසනයෙන් රට බේරගන්න දැන්වත් මොලේ ඇති වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැති වුණොත් පිස්සු හැදෙයි.